guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ගේන්නේ මම ගොඩක් ආස vlog එකක්. ඒ වගේම ඕගොල්ලන්ට බලන්න ආස හිතෙන vlog එකක්. Obviously ඕගොල්ලෝ මගේ හැම vlog එකක්ම බලන්න ආසයි. ඒ වුණාට මේක kind of a special one. ගොඩාක් දේවල් තියෙන vlog එකක්. And අද December 21st. ඒ කියන්නේ Christmas වලට තව දවස් 4යි. ඉතින් ගෙදර මුකුත් arrange කරලා නැහැ Christmas වලට. මම Christmas celebrate කරන කෙනෙක්. ඉතින් දැන් වෙලාව 7:00යි රෑ. ඉතින් I thought of decorating the house and Christmas tree එක හදලා මේ සතිය වෙන වැඩ අපි කොහොමද Christmas celebrate කරන්නේ? ඒ වගේම 22 23 අපේ දළදා මාලිගාවේ දානේ තියෙනවා. එතකොට ඒකට අපි කොහොමද රෙඩි වෙන්නේ? මේ ඔක්කොම මේ vlog එකේ මම ඔයගොල්ලන්ට කියනවා. මල්ලිය කෙල්ල කුරුකුරු. උතරේ පතන්නා. So guys, I'm really excited for this week because මේ week එකේ අපි let me tell you, හෙට සඳුදා. හෙට ඉඳන් අපිට දානේ තියෙනවා. එතකොට පවුලේ ඔක්කොම හම් වෙනවා. Christmas තියෙනවා. එතකොට පවුලේ ඔක්කොම හම් වෙනවා. But this week is gonna be really fun. Guys, ඉතින් මට මේක ලැබුණා අපේ රොඩ් ට්‍රැක් වල Secret Santa එකෙන්. මේක විතර නෙවෙයි තව මේ වගේ දෙකකුයි ලස්සන cute ටෙඩි කෙනෙකුයි තව පොඩි espresso cup එකකුයි ගොඩාක් හම්බුනා. මම මාර මාසයි gift එකට. මම කවදාත් Secret Santa කරලා තිබ්බේ නැහැ මීට කලින්. But I was really excited and I'm truly grateful for the gifts I got from Secret Santa. And other than that, because I'm decorating the house, I thought of wearing this pant. මේක නම් මං ගාව කාලෙකින් නම් තියෙනවා. See, this is like a Christmassy vibes දෙන pant එකක්. මම ගොඩාක් කලින් නම් මේක Christmas කාලේ ගොඩාක් එළියට ගන්න දුන්නා. And this one actually my ayya got me last year when he was coming back to Sri Lanka. මේක මම තාම ඇඳේ නැහැ. එයා මට කිව්වා අඳින්න. මම ඒත් අයිති අඳින්නේ නැහැ. So I'm gonna wear this for today and the day before Christmas, which means 24th of December. මොකද නත්තලුදාවේදී I want to dress like a Christmas princess. So that's why I'm wearing these two tonight to decorate the house. And I have some gifts for my cousins. They are Buddhists, but they really do enjoy Christmas with us. So I have to wrap their gifts and so yeah, let's go to the video. You guys might be thinking that why I got so much energy, why I'm so happy and why I'm so excited. Because I already told you, because it's Christmas. So guys, yeah, Merry Christmas. May this Christmas brings you joy and happiness. And yes, since most of you guys requested this video, my outfit taker, it looks really good. Thank you, Ayya. Guys, මම හිතන්නේ මම කොණ්ඩේ කපන්න. මොකද යටින් නෙමෙයි bangs මේ මම එකපාරක් ගෙදර කපා ගත්තා මම විසින්ම. ඊට පස්සේ පොඩ්ඩක් එක අවුල් ගියා. මම නිකන් දාගත්ත කොණ්ඩේ. Guys, මම මේවා තමයි ගන්නේ. අවුරුද්දකට එකපාරක් ගෙදරින් අස්සක දාලා තිබිලා එළියට ගද්දි අනේ මන් දන්නේ හරිම පිළියි. Oh shit. I have to අගේ කටරි දන මට බෑ හැම වෙලෙම කියවන්න. මට සමා වෙන්න guys. මට අර කැඳගෙන තව මොහොතක්වත් ඉන්න බෑ. හරිම රස්නේ. ඒ හින්දා මම මේ ස්කිනි එක දාගත්තා. ඔයගොල්ලෝ මගේත් එක තරහ වෙන්න එපා guys. මම මේක ආයෙත් ඇඳ ගන්නම් සීතල වෙද්දි. මෙන්න මම ඩෙකොරේට් කරන්න ලෑස්ති කරගෙන ඉන්නේ. මේ Christmas tree එක තමයි අපි චූටි කාලේ ඉඳන් අපේ ගෙදර හැදුන Christmas tree. ඉතින් හැම එකෙම වරද්දන්න නැතුව අපේ ගෙදර Christmas tree එක හදනවා. මම හරි අයියා හරි අපි එකතු වෙලා හරි මං හරි ආසයි Christmas tree එක හදන්න. මම දැන් යන්නේ gift wrap කරන්න බබල් 4 දෙනෙක්ට. මෙන්න මේ ටික තමයි gifts. ඉතින් මේක එක්කෙනෙක්ට මේක එක්කෙනෙක්ට මේක එක්කෙනෙක්ට දැන් මේක චූටි මෙක්කෙනාට අපි gifts ටික wrap කරමු.
දමාගේ මේ ආදරේ හිමි වේද වාගේ මහසාගරේ සිත පවේ නුඹේ නේත්‍රා නිදි නෑ මානේන මේ රාත්‍රියේ මෙවුනා රැහිනරු ප්‍රේමියේ මනසේ මා සඳරුව යාත්‍රා මල් පවා ඇයිදයි අසා තුරුසැලුනි පිනිමල් සලා උසුමක් නුරා සුසුමක් ලිහා හත පතුල තැන්පත් වෙලා මම ලෑස්ති වුණා යුනියන්ඩ යුනියන් කියන් මම මේකෙම තමයි අද රෑ මාලිගාවටත් යන්නේ අද අපි කොටුවසර යන්න හැ ඉන්ද අපි අද ෆුල් සුදු අඳින්න ඕනේ හැ ඉතින් මම පිළිවෙල ඇඳුමක් ඇඳලා කොහොම හරි මට කොණ්ඩ වේල ගන්න බැරි වුණා මොකද මට හොඳටම ලේට්ලා තියෙන මට තව පැය භාගයක් තියෙන්නේ ලෙක්චර්ස් පටන් ගන්න ඉතින් මම දැන් ඉක්මනට යන්න ඕනේ මගේ කොණ්ඩේ මේ සාමාන්‍ය වේලෙන්ද පැයක් විතර යනවා වේලනවා නම් චුට්ටක් මේ උඩින් ඩ්‍රයි කරගත්තා තමයි ෆයිනල් ලුක් එක අද නම් කැතයි සුසුමක් ලිහා හත පතුල තැන්පත් වෙලා කට්ටිය වට්ටිය ඉවර කරගෙන එනකම් යාගේ විකාරය ඇත්ත කියන් මාලිගාවේ ගියාම ඕගොල්ලෝ කරන්න ආසම පාර්ට් එක මේක නේද මගේ නම් පුංචි කාලේ ඉඳන් තවමත් මේක තමයි මම මාලිගාවේ ගියාම ඉස්සල්ලාම කරන වැඩේ නුවර අපි ගොඩාක් ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ අපිට හිතන වෙලාවට මාලිගාවට යන්න පුළුවන් වෙන එක ගැන අපේ පවුලේ ට්‍රැඩිෂන් එකක් තමයි හැමදාම රෑ දාන ඉවර වෙලා මෙන්න මේ බලාජිතෝසයකට ගිහිල්ලා කෑම කන එක අද නම් ඇත්තටම පවුලේ හැමෝම වගේ අඩුයි. ඉතින් අපි 4 දෙනා ආවා තෝසෙ කන්න. මේක අපි හැමදාම දැන් අවුරුදු ගාණක් තිස්සේ කරන එක. පෙම්වන්ති අතීත විරාමයක් දසිත නතර කර පෙම්වත් වී තිබූ ඒ සොයාමයක් ඒද මතකෙට නැසෙපා බිඳක් බිඳී සැරි සුසුම් දසිර කළ නොදුරේ මාවත් දුරක් ගියේ නුඹයි නිහඬවම හෝ හිත බැඳි ස්නේහ පන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාලගෙන හිත හෙමින් සලුණා පෙමින් බැඳුණා විරසක හීන මන්සලක ලබතුනේ මා නොවෙයේ ඔබ නොහුරුණු පුරුදුව ඇත දුර ගිහින් තිබුණා පෙමින් බැඳුණා විඳගත් හාදුවේ දුන්නි කැලල් ආදරේ බිඳුවක් මාලයේ නුඹ සොයනා අරයුම් නොකල් පෙම්සාද නුඹකෝ අහිමි සඳමාගේ පිළියම් සොයමිතුන් යානේ තහනම් වචනය කියාලේ හිත බැඳි ස්නේහ පන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාලගෙන හිත හෙමින් සලුණා හෙමින් බැඳුණා විරසක හීන මන්සලක නැවතුනේ මා නොවෙයේ ඔබ නොහුරුණු පුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් බැඳුණා ඔන්න
ඔන්න ඔය විදිහට ලෑස්ති වෙලා අපි මාලිගාවට ආවා. යන්න කලින් මාස්ක් එකක් දාගන්න ඕනේ ඇතුළට. ඉතින් දැන් අපි අපේ වෙලාව වෙනකන් අපි හැමෝම ඉතින් ඉඳගෙන ඉන්නවා. හැම එකෙම අපේ අතට මේ වගේ බෑන්ඩ් එකක් දෙනවා ඇතුළට යත්ති දාගෙන යන්න. අපේ චූටි මහත්තයාත් ඒ දවසේ ලස්සනට සුදුවට ඇඳගෙන ආවා බුදු සාදු බලන්න යන්න. ඇහෙනව නේද අපේ අම්මගේ කටේ සද්දේ. ඉතින් අපි දැන් කොහෙද යන්න කියලා බලමු. මෙන්න මේ උපාසක මහත්තයෝ තුන්දෙනාම එක් කරගෙන මම ගියා නුවර වටේ රවුමක් දාන්න. මගේ පර්ස් එකට ලොකු දඩයක්වත් වැටෙන දවසක් තමයි මෙන්න මේ දවස. අපි ඉස්සලම ගියා බින්චුන්. ඊට පස්සේ බොණ්ඩ බැරියව අරගෙන කොහොම හරි පුලුවන් උපරිමයට බීවා. බීලා ඉතුරු ටික ඉතින් මෙන්න මේක තමයි අපි කරේ. and yeah නුවරට අලුතින් බින්සුන් එකක් දැම්මා. ඕගොල්ලෝ try කරලා බලන්න ගිහිල්ලා මං හිතන්නේ මාර පොලිමක් ඇත්තේ. රස ඒවත් තියෙනවා. රස නැති ඒවත් එකක් දෙකක් තියෙනවා ඉතින් ඇත්තටම කිව්වොත්. ඊට පස්සේ අපි ආවා වර්ක් ප්ලේ එකට. මේ තුන්දෙනාගේ ජීවිතයේ සතුටුම දවසක්ද කොහොමද ඒ දවස මට නම් ඒක හොඳටම තේරුණා. හැමදාම වගේ අපේ චූටි මල්ලිට එතනත් පොඩි අසාධාරණයක් වුණා. ඊට පස්සේ අපි ගියා මෙන්න මෙතනට. යන මග අපිට කාවද හම්බුනේ බලන්නකෝ. එයා ගිෆ්ට්ස් දුන්නා අපේ හොඳ ළමයි තුන්දෙනාට. ඊට පස්සේ ඉතින් තුන්දෙනාවම එක් කරගෙන අපි ආයෙත් ගියා මාලිගාවට. මාලිගාව කියන්නේ මගේ ජීවිතේ මං යන්න ගොඩාක් ආස තැනක්. Guys, there's only 2 more days for Christmas. I'm so excited. අපි බලමු අනිත් දවස් දෙක කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා. අපි උදේම ගියා ආරාමෙට. දානි හදාගෙන මෑනියොන්ගෙන් බණ අහගෙන යන්න අපි උදේම ලෑස්ති වෙලා ආවා. මං හරිම ආසයි මේ වගේ හිත නිවන තැන් වලට ගිහිල්ලා ගොඩක් වෙලා ඉන්න. නුඹ ඇත යනවා නියතයි පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව මං ගැන මං ආසම දෙයක් තමයි මට ආගම් දෙකක් තියෙන එක. ක්‍රිස්තියානි and බුද්දිස්. ඉතින් මං ඒ දෙකම ගොඩාක් හොඳට බිලීව් කරනවා. මට ඒ දෙකෙන්ම බ්ලෙසිංස් උත් තිබිලා තියෙනවා. මං හරිම ග්‍රේට්ෆුල් ඒක හින්දා. හැඟුම් පිරෙන මුළු රැයක් පුරා ලංවැදි දුලන දැස් යුග බැඳී හිතුවා නේද මං ඒක අඳන් යයි කියලා. නෑනේ. ඒකටුලින් මම මේක අඳන්. මේක ලංකාවනේ. අපි බලමු මම මේ ලෑස්තිලා කොහෙද යන්නේ කියලා. මම ගියා කටුගස්සටට. මගේ nails දාගෙන කොණ්ඩේ හදාගන්න. මේක තමයි අලුතින් ඕපන් කරපු සැලොන් එක Divine Lounge. මේ අක්කිවයි අයියවයි මං ගොඩක් හොඳට දන්නවා ඉස්සරින්දම මගේ කොණ්ඩේ දික් වෙන එකේ ඉඳන් හැම එකක්ම මේ අයියා තමයි කරේ. ඒ වගේම nails උත් හරි ලස්සනට කරලා දුන්නා perfect විදිහට. ඉතින් ඔයගොල්ලන්ටත් යන්න පුළුවන් එතෙන්ට. කටුගස්සට තමයි තියෙන්නේ. මම details දාන්නම්. මෙන්න මෙහෙම තමයි මගේ ලස්සන nails ටික එයා හදලා දුන්නේ. Thank you. ඊට පස්සේ මම ගියා ෆ්‍රොක්ස් බලන්න. ක්‍රිස්මස් එකට මට මුකුත් ගන්න බැරි වෙච්ච හින්දා මේ ටික තමයි options. මම දන්නවා හැම ෆ්‍රොක් එකක්ම මට ලස්සනයි කියලා. හැබැයි මට එකයි ගන්න පුළුවන් උනේ. ඒ හින්දා මම finally ගෙදර අයගෙනුත් අහලා මෙන්න මේ option එකට ගියා. Samskriting, I am Amada Kalabositi America.
guys, අපි sausages හදන්න යන්නේ. අපි pan එක ගත්තා. දැන් අපි cut කරගන්න අපේ sausages packet එක. අපි මේක තමයි හදන්නේ. මේ ඉන්නේ මලබෙරේ තියෝ දෙන්න දෙපැත්තේ. ඊයෝම කන්න ආයි. සින්දුවක් කියන්න බෑ. Guys, අපි pan එක දාගන්නවා ලිප on කරගන්නවා. ඊට පස්සේ අපි තෙල් චුට්ටක් දානවා. තෙල් චුට්ට හරියට දාන්න තෙල් කොහමද දාන්නේ කියලා. ආමේන. එතෙන් අපි මෙහෙම හොඳට මේක මෙහෙම වටේට මූණට එම ආවට පස්සේ කියන්නකො මූණට ආවා කියලා. හොඳට මේක මෙහෙම pan එකේ කවරගෙන අපි sausages කරලක් ගන්නවා. ඇයි කරලක් දෙන්න ඉන්නේ? එක කරලක් දාගන්නවා. and තව එකක් දාගන්නවා. and තව එකක් දාගන්නවා. තව එක. ලොකෝම ලොකෝ පෙෂාවන දාලා එන්න දුවලා කියලා. මගේ පුතු. ඊට පස්සේ guys අපි දැන් මේ විදිහට දාගෙන pan එකේ දැන් අපි හදා ගන්නවා. කුමාරි. ඒ මුල්ලේ ප්‍රශ්නාගේ කොත්තු ආව කෙල්ල ගොඩ දෙන්න මට තොත් කැට ගැව්ව බීච් එකේ රළ සංගමේ ආතලද රෝපිර මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු කොණ්ඩු රෙන්ඩු මෝන්ඩු ಜಾති වේද නැහැ කොවිලෙන් තිබ්බා මම පොට්ටු තොර ෆීල්ස් මගේ මෙහෙ දස්තව දීච් හිත නිදහස් මඩ මාර කොල්ල ගී මට කුද සයි හදින්න අප්‍රිකා මට කට්ටි බලයි අදාලෙන් දාලෙන් යන්න දාලෙන් දැන් දෙන්න හොඳට ඉඳගෙන sausages එක කන අවස්ථාවක් තමයි මම මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට 1 2 3 Christmas मेरा आशिक झल्ला बल्ला मेरा बलमा झल्ला guys අපි යන් දැන් වෙලාව 10:00මාරයි අර දෙන්නම නිදිගෙන ඉඳගන්නකම හිටියේ නත්තල් ගහට ගිහිල්ලා තෑගි ටික තියන්න අපි දැන් ඒ ටික තියමු The stars are brightly shining. It is the night of our dear Savior's birth. Long lay the world in sin and ever pining till He appeared and the soul felt its worth. A thrill of hope, the weary world rejoices, for yonder breaks a new. Yay, it's finally Christmas! ඔයාලට අහන්න ඉතින් ඔයාලට මොකද හිතුනේ නත්තල් සීයා ගිෆ්ට් තියලා ගියාට පස්සේ මම හිතුනේ මුලින්ම නත්තල් සීය ඇවිල්ලා ලොකෝම මත පොඩි මැරගින්න කියලා. ඊයා පෙරේ සීතල සුළඟ හමයි තරුවක් අහසේ දිලෙයි සෙනෙහස දෝරේ ගලයි සමිඳුන් මහලඟමයි සීතල සුළඟමයි තරුවක් අහසේ දිලෙයි සෙනෙහස දෝරේ ගලයි ඒක තමයි අපේ ලස්සන චර්ච් එක. ඊට පස්සේ බඩු ටිකක් අවිතරලා තිබ්බ ගන්න ඒක ගන්නාලා මෙන්න මේක වැරලා මම ගත්තා රුපියල් 70යි මාර රහයි. ඉතින් ඔය එක රස මම වෙනම කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ අපි ආවේ චූටි මැනිකට gift එකක් ගන්න මෙන්න මෙතෙන්ට. අතුලහයි හරිනේ. ඊට පස්සේ අපි ගෙදර ආවා.
මල්ලි. ඒ කාලේ නම් ඉතින්. නමති කරලා මේ ඉන්නේ ක්‍රිෂ් කපූර්. මේ නම් සෝනික්. මේ නම් නීරා. අපේ පවුලේ චූටි මෙක්කෙනයි ලොකු මෙක්කෙනයි. ස්ක්‍රීන් එක අල්ලනවා. මල් පිපිලා හදවතේ පතුලෙන්නා සුවඳක් වෙලා ඊට පස්සේ මෙන්න මේ විදියට හැමෝම විසිර ගියා. උදෙන්ම ඉතින් ඕගොල්ලන්ට පේනවා නම් මොනවද වෙලා තියෙන්නේ කියලා. හොඳට ඉතින් දැන් මං කණ්ඩායි යන්නේ. Parracamado la rica y sabrosa, te gusta mi pulpa, ¿verdad? Parracamado la fruta más dulce que nunca has podido probar. Parracamado la vi que ese día me estaba babeando para atrás. Parracamado. Guys, අපි පුංචි කෙනෙක් මේක හදාගෙන තිබ්බේ මාරම රස කේක් එකක්. මම බින්න බැස්සේ දෙහි මල් වත්ත අස්සේ ඔයාගේ පස්ස පැත්ත ගැස්සේ අපි තෙමුණ වැස්සේ බාලගිරව් තෙරබන් හඬ විදී පන්නේ එහාට යන්න පොත නටන්නේ. I am sorry. දුස්සිය නෙවෙයි දැන් බලන් හට්ටි බිදී පුරගනන් සුරගනන්. ගයිස් මේ වීඩියෝ එක එඩිට් කරන මගේ ජීවිත කාලෙම ගියා. ඇත්තටම කිව්වොත් මෙච්චරයි වීඩියෝ එක. See you in the next vlog. Bye.